විෂයන් 9ම ඉගෙනගෙන එකම විෂය තමයි නර්තනය. ඔයාලා ඒක දන්නවද තමයි. මොකද විෂයන් 9ම ඉගෙනනවා කියලා කියන්නේ ඒක හැමෝම දන්නේ නැහැ. ඉතාම දුර්ලභයි. ඒ වගේම මතක් කරන්න ඕනේ ඒ නර්තනය කරන්න දරුවෝ ගොඩක් පෙළඹෙනවා අඩු. ඒ වගේම නර්තනය කරගෙන ඉදිරියට යනවා අඩු වෙන්නේ ඒ තරම් දුර්ලභයි. ඒ වගේ අමාරුයි මේ නර්තන විෂය. ඒකට හේතුව තමයි විෂයන් 9ම මේ නර්තන විෂයේදී ඉගෙනනවා. ඒක හැමෝම දන්නේ නැහැ. ඒකට හේතු කිව්වොත් ඒකට සාධක වශයෙන් වලට මට ඔප්පු කරලා කියන්න පුළුවන්. ඒත් එක්ක නර්තන කලාව කරන අය දුර්ලභ වෙන්න හේතුවත් ඒකයි. ඉතින් හැමෝම නැටුම් කරන්න ආසාවට ගියාට ආසාව උනන්දුව තිබ්බට බෑ. මේකට කැපකිරීම ගොඩාක් කරන්න ඕන. ඔයාලා ඒක දන්නවා. ඔයාලා ඒ අතින් පින්කාර ළමයි. ඒ වගේම හැමෝටම මේක කරන්න බැරි. ඒ කැපකිරීම කරන්න යනකොට තමයි මේ නර්තනයෙන් හැලෙන්නේ. ඔයාලා ඒක තේරුම් ගන්න. ඉතින් ඒ වගේ ගැටලු කීපයක් තියෙනවා මේ නර්තන විෂය කරගෙන යද්දි. නර්තනය වගේම තමයි සංගීතයත්. නමුත් සංගීත විෂයේදී නර්තනය යොදාගත්තට නර්තනය ඉගෙනගෙන අවස්ථා අඩුයි. නමුත් සංගීත නර්තන විෂයේදී සංගීතයත් ඉගෙනනවා. ඒ වගේම චිත්‍ර කලාව, මූර්ති කලාව මේ හැමදේම ඉගෙනනවා. මොකද මම මේ සම්බන්ධව රිසර්ච් එකක් කරලා හොයලා බැලුවා. ඒ කියන්නේ විෂයන් 9ම ඉගෙනනවා කියලා කියන්නේ බුද්ධ ධර්මයේ සම්බන්ධව. ආගම දහම ගැන දන්නේ නැතුව කීයටවත් මේ නර්තනය සම්බන්ධව අගට ප්‍රගුණ කරන්න අපහසුයි. මොකද අපි උදාහරණයක් ගත්තොත් සූවිසිවර්ණ නර්තන පූජාව වගේ ගත්තොත් ඒක තනිකර බුදු දහම ගැන තමයි කියවෙන්නේ. ඒත් එක්කම කොහොඹ යක්කාංකාරී ශාන්ති කර්මය, එතකොට දේව සංකල්ප, ඒ වගේ දේවල් තියෙනවා. එතකොට ආගම දහම තියෙනවා. ඒත් එක්කම සිංහල විෂය ඉගෙනනවා. මොකද සිංහල භාෂාව බැයි නම් මේකේ ගොඩාක් දේවල් තියෙනවා අපිට සිංහලෙන් ඉගෙන ගන්න. ඒත් එක්කම ඉතිහාසයේදී ඉතිහාසයේ කියවෙන කරුණු බොහෝමයක් තියෙනවා මේ නර්තන විෂයට අදාළ. ඉතිහාසය ගැන දන්නේ නැත්නම් මේ නර්තන කලාවේ ඉතිහාසයත් ඉගෙන ගන්න අපහසුයි. ඒත් එක්කම නර්තන කලාවේ ඉතිහාසය ශ්‍රී ලාංකීය ඉතිහාසයත් ලෝක ඉතිහාසයත් මේ නර්තන ඉතිහාසයට අදාළ වෙනවා. එතකොට අපේ ඉතිහාස විෂය මේදී ඉගෙනනවා. මොකද මේ යුග ගැන ඒ වගේ දේවල් ගැන මතක් වෙනවා. ඒත් එක්කම ගණිත කර්ම. ගණිතය කියලා කියපුවාම අපේ තිත් ප්‍රභේද තියෙනවනේ. ඒ කියන්නේ තිත් සම්බන්ධව ඉගෙන ගද්දී මේ නර්තන විෂයේදී තිත් සම්බන්ධව උගන්වනවා. ඒ තිත් ඉගෙන ගන්න නම් ගණන් ගැන යම්කිසි අවබෝධයක් තියෙන්න ඕනේ. ඉලක්කම් සමග යන්නේ. ඒත් එක්කම තාල රූප හැදෙන ආකාරය අවබෝධ කරගන්න නම් ගණන් විෂය පොඩ්ඩක් අවබෝධය තිබිය යුතුයි. ඒ වගේම ওই දරුවෝ දන්නේ නැතුව ඇති මේ විද්‍යාව විෂයත් මේ නර්තන විෂයේදී ඉගෙනනවා කියලා. මොකද බයෝ කරන්න අවශ්‍ය නැහැ. මේ නැටුම් කරලා තියෙද්දිත් යම්කිසි මේ ශාරීරික අභ්‍යාස ගොඩක් ඉගෙන ගන්න පුළුවන්. මොකද අපි උදාහරණයක් ගත්තොත් එහෙම නර්තනයේ විෂයයට අදාළ ස්කිල් පැත්තේ කියන්නේ පිනුම් ගහන, කැරගෙන මාලක්කම් බමරවල ගහන ඒ හැම දෙයකදීම අපේ මේ ශරීරයේ තියෙන මාංශ පේශි එහෙම නැත්නම් ශාරීරික කොටස් ඒවා නිසි ලෙස චලනය කරගන්න විදිහ ඒ වගේ ඇති වෙන අතුරු ආබාධ ඒ හැම දෙයක් ගැනම අවබෝධය තිබිය යුතුයි. මේ නර්තන විෂයේදී ඒ දේවල් අවබෝධ කරගන්න නම් ඒක මනා ලෙස ඉගෙන ගන්න නම්. ඉතින් එහෙම බැලුවහම විද්‍යා විෂය විතරක් නෙමෙයි සෞඛ්‍ය විෂය ඒ හැම විෂයක්ම මේකට ආවරණය වෙනවා. මේ හැම විෂයක් ගැනම යම්කිසි ප්‍රමාණයක දැනුම් පද්ධතියක් නර්තන ශිල්පියා තුළ තිබිය යුතුයි. එතකොටයි ඒ නර්තන ශිල්පියා ඉතාමත් ගුණාත්මක භාවයෙන් යුතු නර්තන ශිල්පියෙක් බවට පත් වෙන්නේ කියලා මා විශ්වාස කරනවා. ඉතින් ඔයාලා දරුවනේ ඒ හැම දේ ගැනම විශ්වාස කරලා ඒ හැම දේ ගැනම අධ්‍යයනය කරන්න. ඒ අධ්‍යයනය කිරීමෙන් ඔයාලට පුළුවන් දරුවෝ ලොකු නර්තන ශිල්පියෙක්, අසහාය නර්තන ශිල්පියෙක් බවට පත් වෙන්න.